සේප්පුවේ අභිරහස පස්වැනි පරිච්ඡේදය පී.සී. පිපින් රාජකාරියේ ලෝම සහිත විශාල සතෙකු දුක්මුසු ලීලාවෙන් ඉහළට හැරී තමා දෙස බලා සිටින බව පැටී දුටුවේය. වීදුරු බෝල වැනි විශාල ඇස් දුටු ඔහු බියට පත්ව ජනේලය දිගේ ඉහළට බඩ ගෑවේය. ඔහු ආපසු පහළට විත් ස්තෝප්පුවේ පඩිපෙළ අසලට පැන්නේය. මොකද වුනේ? බිමතියටපත් ලැරී ඇසුවේය. අරහේ පුදුමාකාර දෙයක්, පැටී කීය. භයානක ලොකු සතෙක් ජනේලයෙන් මා දිහාවේ බලාගෙන හිටියා. පාරේ ලාම්පුවෙන් වැටිච්ච යන්තම් මිලියනුයි මම දැක්කේ. එපා එපා කියන්න එපා. මට බය හිතෙනවා. බෙට්ස් වේදනාවෙන් කෙඳිරිලි ශබ්දයක් නැගීය. මෝඩ පැටි. ඒක අර ඩික් ට්වින්ගේ පූසගේ පිටහම වෙන්න ඕනෑ. මොහොතකට පසු ලැරී කීවේය. මින්පසු සියලු දෙනාටම බොහෝ සැනසීමක් දැනුනි. ඔව් මමත් එහෙම හිතනවා. පැටි කීය. Taman මෝඩ වූ බව ඔහුට සිතුනි. මට ඒ වගක් හිතුනේම නෑ. හරියටම පණ තියෙන සතෙක් විදියටමයි පෙනුනේ. මම හිතන්නේ නෑ ඒක නිකම්ම සමක් කියලා. පූස විදියට රඟපාන නළුවා තව මේක ඇතුලේ ඇති කියලාමයි මම හිතන්නේ. මොනවා? ඒක ඇතුලේ එයා තවම ඉන්නවද? ඩේසි ඇසුවාය. යමු. ගිහින් ජනේලෙන් බලමු. අපි මේ ඉන්නම්. බෙට්ස් ඩේසිට කීවාය. අපි යමු. එන්න ලැරි. එන්න පැටි. එන්න පීප්. ළමුන් තිදෙනා නිසල්මනේ ස්තෝප්පුවේ පඩිපෙළ නැග ජනේලයෙන් බැලූහ. එහි පූසා සිටියේ නැත. නමුත් ඔවුන් තවදුරටත් බලා සිටින විට දුටුවේ ඌ දොර අසලට පැමිණි කාමරය හරහා ගිනි උණ්ඩු දෙසට පාද හතරෙන් යන බවය. විදුලි උඳුනක් දැල්වෙමින් තිබිණි. බලලෙකු ආකාරයටම ඌ මූණ සේදීමටත් අත්වලින් කන් පිරිමැදීමටත් පටන්ගත් අන්දම ළමුන්ට පැහැදිලිව දැකගත හැකි විය. අන්න එයා පැටි කීය. එයා අපිව දැක්කා. ඇයි මේ එයා බලලෙක් විදියටම රඟපාන්නේ? අපි ෂෝ එක බලන්න ආපු ළමයි වෙන්න ඇති කියලා හිතාගෙන ඩික් ටින්ගේ පූසා වගේ පෙන්නනවා ඇති. මම ඉස්සර වෙලා දැකපු වෙලාවේ නම් දුවන්න හිතුණා. මීච් යනුවෙන් ජනේල දෙසට හැරි අතක් වනමින් පූෂා ශබ්ද නැගීය. මම නම් කොහොමටවත් එයාට කැමති නෑ. පිප් කීය. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. ඒත් මම නම් කැමති නෑමයි. හැම ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා මට හිතෙනවා. ඒත් පේන්නේ හරියටම පූසෙක් වගේ. අපි යමු. ඔවුහු නැවතත් ගැහැණු ළමුන් සිටි තැනට ගියහ. ඒ වෙලාවේ එතරම් අඳුරක් නොපැවතිනි. පල්ලියේ ඔරලෝසුවේ හත නාද වුණි. ඔහු බයිසිකල් ආපසු ගෙන ඒමට ගියහ. දැන් සේරම හරි. අපි හෝඩුවාවල් දැම්මනේ. බොහෝ සතුටින් කී පැටි සයිකල් නැවතුමේ ගැටගසා සිටි බස්ටර් ලිහා දැම්මේය. හේ බස්ටර්, මගේ යාළුවා. ඔයා පූසව දැක්කේ නැති එක හොඳයි. ඒ වගේ ලොකු පූසොත් ඉන්නවද කියලා වාට හිතෙන්න තිබුණා යාව දැක්කනම්. බුහ් යනුවෙන් බස්ටර් බිරුවේ දුක්මිස විලාසේනි. විනෝදයක් ලැබීමට තිබුණු අවස්ථාව වලකාලමින් තනිකර දැමීම ගැන ඌගේ කැමැත්තක් නොතිබිනි. කුමක් හෝ සිදුවෙමින් පවතින බව ඌට හැඟුණි. ඌ පැටීගේ කූඩ ඇතුළට දමාගත් ඔහු නිවෙස් බලා යමින් සිටියහ. පී.සී. පිපින් කොයි වෙලාවෙ ආයිද දන්නේ නෑ. සිය නිවසේ ගේට්ටුව ළඟින් බැසගත් පැටී කීය. රැස්වීම පටන් ගන්නට ඉස්සර ඉන්න ඕන හින්දා 10ට කලින් මෙයා යාවි. එහෙත් රැස්වීමක් තියෙන්නේ නෑනේ. එයාට හොයාගන්න හෝඩුවාවල් ගොඩක් විතරයි එතන තියෙන්නේ. හෙට මුණ ගැහෙමු පැටි. පිප් සහ බෙට්ස් කීය. ලැරීටයි ඩේසිටයි ආයිබෝවන්. අපි ඉක්මන් කරලා යන්න ඕනි. නැත්තම් කරදරයක් වෙන්න පුළුවන්. සියලු දෙනාම සයිකල් පැද ගියහ. පැටේ නිවසට තුලට ගියේ පූසා ඔහු දෙස බලා සිටි අන්දම සිහිපත් කරමින්ය. එයින් ඔහුට හැලහැප්පිල්ලක් ඇතිවිය. මම බෙට්ස් වුණා නම් හීනෙනුත් ඌව පෙනේවි. පී.සී. නොයාවි. ස්තෝප්පිය කොහේ හරි හැංගෙන්න යයි. එතකොට බැරි වෙලාවත් පූසා හදිසියෙම දැක්කොත් නම් ජීවිතේ කවදාවත් උනේ නැති විදියට එයා බය වෙයි. 8:00 වනතුරු පී.සී. පිපින් ස්තෝප්පුවට නොගියේය. ඔහු අදහස් කරගෙන සිටියේ කුමන වෙලාවක හෝ රැස්වීම පැවැත්වීමට කලින් යෑමටය. රාත්‍රී 10ට ලිටල් තියටරයේ පිටිපස පැවැත්වෙන රැස්වීම පිළිබඳ ඉරුණු කඩදාසි කෑලි වලින් පණිවිඩය දැනගත් පසු ඔහු සතුටටපත් විය. කුමන හෝ අභිරහසක් හෝ කුමන්ත්‍රණයක් හෙළි කරගත හැකි වුවහොත් ගූන් මහතා සතුටටපත් වේ යයි ඔහු විශ්වාස කළේය. තමාට හැකි ඉහළම අන්දමින් රාජකාරිය කිරීමට ඔහු අදහස් කළේය. තමාට සැඟවී සිටීමට තැනක් සොයා ගැනීම සඳහා ඔහු පෙර දින තියටරයේ පිටිපස පරීක්ෂා කර බැලීය. තමන්ට රිංගා යා හැකි විවරයක් ස්තෝප්පුවේ වහලේ තිබෙන බව ඔහු සොයාගත්තේය. ඒ තුළින් රිංගා ඉහළට නැග කාමරයේ ජනේල් පඩිය මත වාඩි වී සියලු දේ අසා සිටිය හැක. පල්ලියේ ඔරලෝසුවේ 8:00 නාද වන විට පිපින් ස්තෝප්පුවට පැමිණියේය. ඒ වන විට ළමුන් එතනින් ගොස් පැය 1:00ක් පසු වී තිබුණි. ඔහු සතුව විදුලි පන්දමක් තිබූ නමුත් අවට කොහෙවත් කිසිම අයෙකු නොමැති බව ස්ථීරවම දැනගන්නා තුරු ඔහු එය නොදැල්වීය. ස්තෝප්පුවට පිටුපසින් වූ කාමරයේ ආලෝකයක් තිබිණි. පිපින් කාමරය තුල බැලීය. ආලෝකය පැතිරෙන්නේ විදුලි උඳුනකින් බව ඔහු දුටුවේය. ඒ ඉදිරියෙන් බොහෝ විශාල බල්ලෙකු මෙන් දිස්සුණු සතෙකු බිම වැතිර නිදාගෙන සිටිනවා ඔහු දුටුවේය.
එවැනි විශාල සතෙකු දුටු ඔහු බියට පත්ව වේගයෙන් පසුපසට පැන්නේය. ඔහුගේ දැස් පිපින්ට අදහාගත නොහැකි තරම් විය. එයා බලලෙක්ද? ඔව්, එයාගේ කන් දෙකක් තිබුණා. වලිගයත් වැරැලි රෙදි කෑල්ලක් මත තිබුණා. උදුනේ ආලෝකයෙන් පෙනුණු ලෝම සහිත සතා දෙස පිපින් ජනේලයෙන් බලා සිටියේය. ඌ ගෝරිල්ලෙක් වෙන්න බෑ. මේ අන්දමට ගෝරිල්ලන් තබා ගැනීමට මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහනේ. ඒ හැර බලලෙකුගේ මෙන් හැර වෙනත් සතෙකුගේ පෙනුමක් ඌට නැත. පිපින් ශබ්ද නගා කෑගැසීමට ඔන්න මෙන්න තිබියදී ඔහු විසින් මේ ෂණිකව නවත්තා ගත්තේය. අභිරූපණ දර්ශනයේ ඩික් ටින්ටින්ගේ බලලමෙන් රඟපෑ අය වෙන්න ඇති. ඔහු එම දර්ශනය නරඹා නැතත් ඒ ගැන අසා තිබිණි. බලලා මේ අන්දමට උගේ හම මත තබාගෙන සිටීම සිනහ උපදවන සුළු වන්නේ යම්කිසි අයෙකු නියත වශයෙන්ම ඒ තුළ සිටිය යුතු බැවිනි. මේ අන්දමට බලලා අසබඩ සිටියදී රැස්වීම පවත්වා විදයි ඔහුට දෙගිඩියාවක් ඇතිවිය. නමුත් සමහරවිට රැස්වීම තිබිය හැකි රතගාලය. එසේ වේ නම් ස්තෝප්පුවේ වහල මතට නැගීම වඩා හොඳය. එවිට සියලු දේ හොඳින් අසාගත හැක. ඔහු තමා සමගම තර්ක කළේය. ඉන්පසු ඔහු විදුලි පන්දම දල්වා ස්තෝප්පුවේ බිමේ සෑම තැනටම අල්ලා බැලුවේය. එවිට ඔහුට හෝඩුවාවල් දක්නට ලැබුණි. සිගරට් කුඩු, ගිනිකූරු සහ පැන්සල් කුඩු දුටු විට ඔහුගේ ඇස් දීප්තිමත් විය. සිගරට් කොට තිබීම නිසා ඔහු තීරණය කළේ මීට පෙර කවුරුන් හෝ මෙහි සිටින්නට ඇති බවය. රැස්වීම පැවැත්වෙන්නේ ස්තෝප්පුවේම විය හැකිය. සමහර විට බලලාත් කුමන්ත්‍රණයේ හවුල්කරුවෙක් විය හැක. මේ ඔහු අදහස් කළ අන්දමයි. පිපින් සිගරට් කොට පැන්සල් කුඩු හා ගිනිකූරු පවා අහුලා ලියුම් කවරයකට දමා ගත්තේය. සුළඟ නිසා ස්තෝප්පුවේ වෙනත් පැත්තක වැටී තිබූ ඉරුණු කල්ස්රහන් කොළය ඊළඟට ඔහුට හමු විය. එහි ඉරක් ඇඳ තිබුණි. ඉරිදා දුම්රිය ගැන ඔහුගේ දැඩි අවධානය යොමු විය. වටපිටාව හොඳින් පරීක්ෂා කළ ඔහුට අකුරු සහිත ලේන්සුව හමු විය. එය අකුරු පැත්තට හැරී තිබුණේදැයි ඔහුට විමතියක් ඇතිවිය. ඔහු සිය ජීවිත කාලයටම ෂ අකුරින් පටන් ගන්නා නම් ගැන අසා නොමැත. ළමයින් සිතූ ඒවාවත් ඔහු දැන සිටියේ නැත. ඉන්පසු ඔහුගේ ඇස් යොමු වූයේ ඇනේක එල්ලා තිබූ නාවික හමුදා නිල් පාට රෙදි කෑල්ල දෙසටය. අහා! හෝ මේක තමා හෝඩුවා වලින් හොඳම එක. සිදුරක් සහිත නිල් පාට කබායක් හැඳගෙන සිටින අයෙකු සොයා බලන්නට ඕනෑ. ස්තෝප්පුවේ පිටිපස ඇති කාමරයේ ජනේලය තුලින් පිපිද නැවත වරක් ප්‍රවේශමින් බැලීය. විශාල බලලා උඳුරු ඉදිරිපට ඒ වන විටද වැතර සිටියේය. එම බලලා ඇත්තටම බලලෙක් නොව. බලල් හමක් තුල සිටින මිනිසෙකු දැයි ඔබ සලකන්නේ නම් එය මහත් පුදුමයට කාරණාවකි. ඔහු ඇස්බිය නොහෙලා බලා සිටින විට දුටුවේ බලලා මදක් චලනය වී තවත් සප පහසු ලෙස වැතිරි නිදානට වූ බවය. පුදුමාකාර සතෙක්. පිපින් සිතුවේ බලලා චලනය වීමෙන් පසුව තවදුරටත් අන්දමන්ද වෙමිනි. නමුත් බලලා චලනය වීමෙන් පසුව ඔහුට මදක් අසසිල්ලක් ඇතිවිය. මට හිතෙනවා බැරි වෙලාවත් මීයක් කාමරය හරහා දිව්වොත් පූසා ඌ පස්සේ පන්නාවි. ඒත් ඌ ඇත්ත පූසෙක් නෙවෙයිනේ. ස්තෝප්පු වහලේ විවරය තුලින් ඉහළට නැග ජනෙල් පඩිය මත වාඩි වීමට වේලාව කිට්ටු වී ඇතැයි ඔහු තීරණය කළේය. මිනිස්සු දැන් කොයි වෙලේ හරි එයි. සමහර විට එක්කෙනෙක් ඉස්සෙල්ලා එන්න පුළුවන්. කාටද කියන්න පුළුවන්. කොයි එකටත් බලාගෙන ඉන්න එක හොඳයි. හෝඩුවාවල් ටික පරිස්සම් ඇතුව සාක්කුවේ දාගත් පිපින් වහලේ විවරය තුලින් ඉහළට නැග්ගේය. ඉන්පසු ඔහු ජනෙල් පඩිය සොයා ගොස් ඒ මත වාඩි විය. එහි වාඩි වී සිටීම අමාරු විය. ඒ අතර සීතලද පැවතිනි. සැප පහසුවට සිටීමට තරම් ඉඩකඩ නොවිය. බොහෝ වේලාවක් මහත් අපහසුවෙන් සිටීමට පිපින්ට සිදුවිය. පිපින් එහි වාඩි වී ස්වල්ප වේලාවක් ගත වූ පසු ඔහුට අද්භූත හඬක් ඇසුණි. ඔහු දරදඬු විලාසයෙන් යුතුව සමන් දුන්නේය. ඒ ඔහුට ඇසුනේ ගොරවන ශබ්දයක් ලෙසින්ය. නමුත් ඒ ශබ්දය ඇසෙන්නේ කොහෙන්ද? ඔහුට පිටිපසින් වූ කාමරයේ දැඩි අන්ධකාරයේ පැවතිනි. ඔහු දන්නා තරමට ඔහුට ආසන්නව පිටත කිසිම කෙනෙක් නොවිය. උඳුන ඉදිරිපට සිටින බලලා එම ශබ්දය නැගුවත් ඒ ඔහුට ඇසෙන්නට මගක් නැත. ඔහුට මේ විසඳාගත නොහැකි විය. ශබ්දය නැවත වරක් වැතුණි. පිපින්ට බලවත් අමුත්තක් දැනුනි. පටු ජනේල් පඩිය මත කරුවලේම වාඩි වී සිටමින් ඔහු බලාපොරොත්තු වන්නේ මැරයන් පැමිණෙන තුරුය. ඒ අතරේ ගොරවන ශබ්දය ඇසේ. ඔහු ඒ කොහෙත්ම ප්‍රිය කළේ නැත. හුස්ම පහළට නොහෙලා ඔහු සවන් දුන්නේය. ගෙරවිලි ශබ්දය නැවතත් ඇසුණි. එසේ ඇසුනේ පිපින්ට පිටුපසින්ය. ඔහුට ඒ බව සැක රහිත විය. එසේනම් මේ ශබ්දයේ පැමිණිය යුත්තේ ඔහුට පිටිපසින් නැති කාමරයෙන්නේ. ඔහු ජනේලය ඇරීමට සිටුවේය. නමුත් ඒ අනිත් පැත්තේ නකුලලා තිබුණි. පිපින්ට විදුලි පන්දම සිහිවිය. ඔහු ඒ පටියෙන් එළියටගෙන දල්වා කාමරය තුළට ඇල්වීය. එවිට ඔහුට දක්නට ලැබුණේ පුදුමාකාර දෙයකි. මේසයක් ළඟ මිනිහෙක් වාඩි වී සිටියේය. අත්වීදුවා ඒ මත හිස තබාගෙන ඔහු ඉදිරියට නැමී සිටියේය. ඔහුට පසුපසින් ඌයේ පීසියක් මත මුණින් නැපූ කෝප්පයකි. ඒ අසලින්ම හැන්දක්ද තිබුණි. පීසී පිපින් සන්ත්‍රාසයෙන් බලා සිටියේය. ඉන්පසු විදුලි පන්දමේ එළියට තව දෙයක් අසුවිය. විශාල බිත්තියේ කණ්ණාඩියක් බිම හිටුවා තිබුණි. විදුලි පන්දම් එළිය ඒ මතට වැටි ආපසු පරාවර්තනය විය. කණ්ණාඩිය මුලින් තිබූ ස්ථානයේ විය හැකි බිත්තියේ විශාල කුහරයක් තිබුණි. කණ්ණාඩියට පිටුපසින් සේප්පුවක් සාදා ඇත. නමුත් දැන් එය හිස්ය.
එහි දොර පැද්දෙමින් පැවතිණි. හොරකමක්ද? පී.සී. පිපින් කීවේය. ඔහු එක්වරම නැගී සිටියේය. ඔහු අත් නවාගෙන ලොකු ලේන්සුවෙන් වසාගෙන ජනේලය තද කරේය. පී.සී. පිපින් රාජකාරියේ යෙදී සිටී.